කියන්නේ ඔබ ගොඩනගා ගන්න ඔබ තුල අවබෝධය. ඔබ සූදානම් වෙන්න පිළිගන්න. හරිද? ඔබ කවදාවත් ඇසුරු කරන්න එපා ඔබගේ හොඳ වයන කෙනාව. මට දෙන්න තියෙන උපදෙස. ඔබගේ හොඳ කියනවනේ. හොඳ වයන කෙනාව ඇසුරු කරන්න එපා. ඔබ ඇසුරු කරන්නට ඔබගේ නුගුණ කියන කෙනාව. හරි? මොකද ඔබට ඇත්තටම ආදරය කරලා තියෙන යා. හැබැයි ඔබ සූදානම් නැහැ මගේ රත්තරන් පුතේ ආව පිළිගන්න. ඔබ යාට දීලා දෙන්නේ නැහැ තැන. හරි? ඒ ඔබ බලාපොරොත්තු වෙච්ච විදිහට නැති හින්දා. හරිද? මට ඔයාලට බොරුවට මවාගත්ත දෙයකින් ඔයාලට මට දෙයක් දෙන්න බෑ. ඒක බොරුවක් වෙනවා, ඒක කපටිකමක් වෙනවා, ඒක වංචාවක් වෙනවා, ඒක රැවටීමක් වෙනවා. ඒ වගේම මම මගේ නිදහස නැති කරගන්නේ. හැමදේම දෙනවා මම ඔයාලට. හරි? මම ඔයාලට එක්ක ඉන්න ඔයාලට මම ආදරේ. ඒකේ සීමා ඇති වෙයි. නේ? මොකද අපි හැම තැනම හැම මොහොතකම ඒකයි මම කියන්නේ තමන් පුතේ හොඳින් බලන්ට තමන් තේරුම් ගන්නට. මට මගේ මේ වැරද්ද පෙන්වලා දෙන කෙනා යව මම කවදාවත් දාලා යන්නේ නැහැ කියලා හිතන්ට. ඇයි? අර අපි හිත දිනා ගන්න නෙමෙයිද? ජන්නක ඔයා නියමයිනේ. ඔයා වගේ කෙනෙක් නෑනේ. ඈ? දැන් එහෙම කිය තියන් යනවා. ඒතර කියන සමහරලාට අතු වල තියන්න එපා මුරුංගතු කඩම් වෙටි. එහෙම කියනවා නේ. සමහරවරි කියනවා. ඒ බොරුව ඕනේ නේ. ඒ බොරුව නැතුව දාලා යනවා නම් ජනක දාලා යන්නේ ජනකට තේරුම් ගන්න බැරි කමට. තේරෙනවද? හොඳින් තේරුම් ගන්න මගේ රත්තරන් පුතේ. ඔබට ඇඟිල්ලෙන් ඇනලා ඔබට ගහලා ඔබට තරවටු කරලා ඔබට නිවැරදි පෙන්නනවා නම් සසික කිව්වා වගේ ගහලා එලෙව්වත් යන්න එපා. හරි සතුටුයි මොකද එදා මම ඒ කියන්නේ ඒක බලන්නම තමයි මම සැරෙන් කිව්වේ. මම පුතාට ජනක පුතාට සතු ගාද්දී කිව්වා මං හිතුවේ මෙයා යයි කියලා උදේ. හරි? මං හිතා ජනකට මොකද්ද කිව්වේ? හැබැයි මම මෙයාට කිව්වේ නෑ. මං කිව්වා පුතා මං ඒකට ගරු කරනවා. නේ? කිව්වනේ පුතා. අන්න එහෙමයි අපි බලන්නේ. පරීක්ෂණය කරන්න ඕන, නිරීක්ෂණය කරන්න ඕන, නිගමනයට එන්න. ඒක නිසා හොඳින් තේරුම් ගන්නට. ඒක නිසා හැමෝම තම තමන්ගේ අවබෝධතාවය ගොඩනගා ගන්න. එතෙන්ට එහෙනම් අර රැල්ලට නෙමෙයි යන්න ඕනේ. යන්නම් වාලේ නෙමෙයි යන්න ඕනේ. තේරුණාද? අවබෝධයෙන් යන්න. අවබෝධයෙන් යනකොට අවබෝධයෙන් ඉන්නකොට ඔබට කවදාවත් වැරදි දෙයක් පේනවද? වැරදි තැනක ඔබ නතර වෙයිද? ඔබ නතර වෙන්නේ නැහැ. එහෙනම් සෑම මොහොතකම සෑම පියවරක්ම ඔබ තියන්න ඕනේ. ඒකයි දැන් අර ඊයේ කතාවේ තුලත් ඒකනේ පුතේ.